ක්‍රිස්තුස් වහන්සේ තුළ ප්‍රේමවන්තයනි, අපි කොහොමද අපගේ මිතුදම් දියුණු කරගන්නේ? අපිට විවිධාකාර උත්සාහයන් මේ සඳහා ගන්න පුළුවන්. නමුත් මා කැමති ඔබව විශේෂ කාරණාවක් වෙත රැගෙන යන්න. කොහොමද අපි මේ මිතුදම දියුණු කරගන්නේ කියලා අපි මෙතනින් කල්පනා කරන්නට යනවා. සාමාන්‍යයෙන් අපිට කවුරු හරි වරදක් කළාම අපිට ඒ වරද දරා ගන්න බැරි තරමටම වේදනාකාරී වෙන්න පුළුවන්. එම අවස්ථාවකදී අපි මොකක්ද කරන්නේ? ඒ වරදේ ප්‍රමාණය නිරන්තරයෙන්ම මැන බලමින්, ඒ ගැන හිතමින්, කල්පනා කරමින්, සමහරලාට ඒක හාර අවුස්සමින් විවිධාකාර දේවල් කරනවා. සමහර වෙලාවට අපිට වරද කරපු කෙනෙකුගෙන් පලිගැනීමට පවා අපි පෙළඹෙනවා. එහෙම වෙන්නේ ඇයි? ඒ ගැන නිතර අපි කල්පනා කරන්න පටන් ගත්තම, ඒක අපගේ හිත තුළ පැසවන්න දුන්නම අන්තිමටම ඒක තිත්තකමක් බවට පත් වෙනවා. තිත්තකම අපි තුළට ආවම අපිව සමාදානය වෙනුවට අපිව අරගෙන යන්නේ කොතනටද? පලිගැනීමට. මේක තාමත්ම කනගාටුදායක දෙයක්. අද සමාජයේ දිහා බැලුවම අපි ගොඩාක් වෙලාවට දකින්නේ මේ ස්වභාවය. සමහව දීම, එවැගේම කෙනෙකුගේ වරද අමතක කර දැමීම අද ගොඩාක් වෙලාවට සමාජයේ සිදු නොවන කරුණක් බවට පත් වෙලා තිබෙනවා. ඒකෙන් මොකක්ද වෙන්නේ? සම්බන්ධතාවයන් බිඳ වැටෙනවා. සමහර වෙලාවට කාලයක් හොඳම මිතුරා වෙලා හිටපු අය පවා අපෙන් වෙන් වෙලා යනවා. අපි එකක් තේරුම් ගන්නට ඕන. සාමාන්‍යයෙන් ඕනෑම මිනිස්සෙකුගේ අතින් වැරදි සිද්ධ වෙනවා. ඒක අපේ අතින්නුත් වෙන්න පුළුවන්. වරදක් වුණාම ඒ වරදට සමහව දීලා අමතක කරලා අපිට වැරදි කරපු අයත් එක්ක නැවත නැවත හොඳ විදිහට සම්බන්ධතාවයන් ශක්තිමත් කර ගැනීමයි කිතුනෙකුගේ වගකීම වෙන්නේ. එය ඔබගේ යහපතටත්, අන් අයගේ යහපතටත්, පොදු සමාජයේ යහපතටත් මහත් වූ කාරණාවක් වනු ඇත. ඔබට දේව පිහිටයි.